ඊර්ෂ්‍යාකාරයෙන් නැත්තටම නැතිවෙන සිද්ධස්ථානය කිනෝමියා චිංච. කිනෝමියා සිද්ධස්ථානය කියන්නේ වර්ෂ අවුරුදු 2000කට පැරණි ඉතිහාසයක් තියෙන සිද්ධස්ථානයක්. ඒකට හේතුව තමයි ලෝකයේ පුරාම මේ සිද්ධස්ථානය ජනප්‍රිය වෙලා තියෙන්නේ දැවැන්ත කපුරු ගහක් නිසා. මේ ස්ථානයට ඇතුල් වෙන ඕනම කෙනෙක් මුලින්ම වම් අත හොදාගෙන ඊට පස්සේ දකුණු අත හොදාගෙන ඊට පස්සේ මෝස හොදාගෙන තමයි මෙම සිද්ධාස්ථානයට ඇතුල් වෙන්නේ. අපිත් ඒ විදිහටම කරමු. අපිට ඇතුළට ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. Tamanට කැමති ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. නිදහසේ එන්න අපිත් ප්‍රාර්ථනා කරමු. මේ වෙලාවේ ඔබටත් පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. මේක දිහා බලාගෙන. අර ඇදින් පේන හාට් එක. ඇතර මේක මේ පොළොවට වැටෙන කොළ මේක ඉන්න සේවකයන් විසින් එකතු කරලා අතුගාලා එකතු කරලා නිර්මාණය කරන හාට් එකක්. ඒකට පොඩි එයාලගේ ජනප්‍රවාදයේ යම්කිසි කතාවක් තියෙනවා. මේ ඇවිල්ලා වල්ලූරකගේ ඇහැක හැඩය ගන්නවා කියලා තමයි මේ හාට් එකට කියන්නේ. ඉතින් නපුරු බලවේග පළවා හරින්න ඒකත් හේතු වුණා කියලා එයාලගේ ජනප්‍රවාදවල තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ බිමට වැටෙන කොළ එකතු කරලා මේක සේවකයන් මේ විදිහට ලස්සන හාට් එකක් විදිහට නිර්මාණය කරන්න. ඉතින් මෙතනට එන හැමෝම ඡායාරූප ගන්නවා. ඒක දිහා බලාගෙන ඒකත් එක එකදලා ෆොටෝ ගන්නවා. ඒක දිහා බලාගෙන රස විඳිනවා. මේ හැමදේම සිද්ධ වෙනවා. මෙහි තියෙන සම්ප්‍රදායික පසුබිමට අමතරව නවීන පන්වේ කැෆේ ආපනශාලා ඒ වගේම සංචාරකයන්ට විවේක ගන්න පුළුවන් ස්ථානත් නිර්මාණය කරලා තියෙනවා. ඇතරම මෙතන මේ කට්ටිය පොලිමේ ඉන්නේ යෙන් 100ක මුදලක් පාවිච්චි කරලා අපිට ගන්න පුළුවන් කඩදාසියක්. එතන තියෙනවා කඩදාසිය නමලා කරලා තියෙනවා. ඒ කඩදාසිය ඇතුලේ එක එක විස්තරයක් ලියලා තියෙනවා. ඉතින් මෙයාගේ විශ්වාසයක් තියෙනවා. ඒ අපිට ගැළපෙන විස්තරයක් තමයි ඒක ලියලා තියෙන්නේ කියලා. ඉතින් මේ කඩදාසිය යෙන් 100ක් දාලා ඒ කඩදාසිය අරගෙන ඒකේ තියෙන විස්තරේ කියවලා බලන්න පුළුවන්. බලමු මට මොකද්ද ලැබෙන්නේ කියලා. බලමු. ඔන්නි කුෂි. try කරලා බලන්න හැම. මගේ වාසනාව මොකද්ද කියලා බලමු. අපි බලමු මේ වාසනාවන්ත පණිවිඩය මොකක්ද කියලා. එන්න මේ විදිහට තමයි ඔයාලට එන්නේ. මෙහි තියෙන අර අතුල් වෙන තැන තියෙන ටෝර් ගේට්ටුව. ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇතුළේ සටහන් වෙනවා. මෙන්න මේ පැත්තට විස්තර ටික. දැන් බලමු අපේ වාසනාව මොකක්ද මේකට තියෙන විස්තරය කියලා. මම ඒක බලලා ඔයාලට කියන්නම්. මම පෙරෙන්නේ නැති මම ඒක බලලා ඔයාලට කියන්නම්. වර්ෂ අවුරුදු 2100කට වඩා පැරණි ඔකුසු කපුරු ගස. ඉතින් මේ කපුරු ගස හින්දා තමයි මම අර මුලින් කිව්වා වගේම මුළු ලෝකේ පුරාම මේ සිද්ධාස්ථානය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ජපාන තුල විශ්වාසයක් තියෙනවා මේ කපුරු ගහේ දේව හාස්කම් තියෙනවා කියලා. දෙවියන් තාම වැඩ සිටිනවා කියලා. දකුණු පැත්තෙන් පටන්ගෙන
මේ කපුරුගහ වටේට වටයක් ගිහිල්ලා ආපුවම තමන්ගේ ජීවන ගමනේ අවුරුද්දක් දීර්ඝායුෂ ලැබෙනවා කියලා. අපිත් ඒ විශ්වාසයට එකතු වෙලා මේ විදිහට වටයක් ගිහිල්ලා බලමු. යා. කොච්චර රස්ටි වුණත් හරිම නිදහසක් දැනෙනවා මේ ගහකට ආවොත්. මම කලින් කිව්වනේ මේ නපුරු බලවේග පළවා හරින්න හේතුවක් වෙනවා කියලා. දුෂ්ට බලවේග පළවා හරින්න හේතුවක් වෙනවා කියලා. ඇත්තටම මේ කපුරුගහ නිසා අවුරුදු 2100ක් පැරෙන කපුරුගහක්නේ. කපුරුගහෙන් පිට වෙන ඒ සුවඳ කුමින් පළවා හරිනවා ඒ සුවඳට. ඉතින් ඒ නිසාම නපුරු බලවේග මිනිසුන්ගේ හිතවල තියෙන වැරදි ආකල්ප මේ සියල්ල නැති වෙනවා කියන ජපන්නුන්ගේ හිතවල අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් තියෙනවා. අපි අරගත්ත ප්‍රාර්ථනාව අපිට හම්බුණු විශ් එක අපිට තියෙන කියලා තියෙන දේ අන්න ඒක මේ විදිහට අරගෙන අපි මේ විදිහට ඒකට නමලා හරි ඊට පස්සේ තව වතාවක් මේ විදිහට ඒක නමලා අපේ තියෙන හිතේ තියෙන ප්‍රාර්ථනාවක් අපිට ලෙඩක් දුකක් කරදරයක් තියෙනවා නම් මේ දේවල් නැති වෙලා හිතේ සතුට ලැබිලා හැමදේම හොඳින් හිටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන කපුරු ගහ දිහා බලාගෙන මෙන්න මෙතන ගැට ගහන්න පුළුවන් මේ හැමදේ තනක. මේ හැමෝම ගැට ගහලා තියෙන්නේ තවත් අය ගැට ගහනවා ඒ වගේම අපිටත් කරන්න පුළුවන්. ඉතින් මගේ හිතේ තියෙන ප්‍රාර්ථනාවත් හිටු වෙන්න කියලා නපුරු බලවේග අපල උපද්‍රව තියෙන දේවල් නැති වෙලා යන්න කියලා විශ්වාසය හිතේ තියාගෙන කපුරු ගහ දිහා බලාගෙන මාත් මේක ගැට ගහනවා. මෙම සිද්ධස්ථානයට සමුරායි ඉතිහාසයක් තියෙනවා. ඇත්තටම කිව්වොත් ක්‍රිස්තු වර්ෂ 801 දී මේ රටේ නායකයා ෂොගුන් රටේ ප්‍රධානියා හමුදා නායකයා යුද්ධයකට යන්න සූදානම් වෙලා තියෙනවා. ඉතින් ඔහු යුද්ධයට යන්න කලින් මෙම සිද්ධස්ථානයට ඇවිල්ලා තමන්ගේ අසිපත වෙන ස්ථානයට බාර කරලා ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා මට යුද්ධය දිනන්න ලැබෙන්න කියලා. ඉතින් අවසානයේ යුද්ධය ජයග්‍රහණය කරන්න එතුමන්ට හැකියාව ලැබිලා තියෙනවා. එතුමන්ට හැකියාව ලැබුණට පස්සේ එතුමන්ගේ සෙබළු ලව්වා මුළු ජපානයේ පුරාම මේ විදිහේ කිනෝමියා සිද්ධස්ථාන ගණනාවක් නිර්මාණය කරලා තියෙනවා. ජපාන ඉතිහාසයේ තවත් රසවත් කතා කිහිපයක් තියෙනවා. ඉන්න එකක් තමයි මේ සිද්ධස්ථානයේ වැඩ සිටින දෙවියන් මතින් ඇබ්බැහිව්වන් ගලවා ගැනීම සඳහා උපකාරී වෙනවා කියන කාරණය. ඒක මෙන්න මෙහිමයි වෙන්නේ. ඇත්තටම මේ සිද්ධස්ථානයට අධිපති වෙලා ඉන්න දෙවියන් මීට කලින් රජ කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. ඉතින් මේ රජ කෙනෙක් වෙලා ඉන්න කාලේදී එතුමන් තාම මතර ලොල් විච්ච කෙනෙක්. පස්සේ මත්පැන් නිසා මතට ඇබ්බැහිවීම නිසා ඔහුට කරදරයක් වෙලා තියෙනවා. ඒ කරදරෙන් පස්සේ ඔහු සම්පූර්ණයෙන්ම මත්පැන් බොන එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔහු ඊට පස්සේ තමයි මේ සිද්ධාස්ථානයට දෙවියන් ලෙස ඇවිල්ලා තියෙනවා කියලා මේ ජනප්‍රවාද ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. ඉතින් අදටත් ජපානයේ වෙසෙන ජපාන් ජාතිකයන් ගොඩාක් මතර ඇබ්බැහි වෙලා ඉන්න අය මතින් ගලවා ගැනීම සඳහා අපි මාව ගලව ගන්න මද්දාවෙන් ගලව ගන්න කියලා සිද්ධාස්ථානයට ඇවිල්ලා ප්‍රාර්ථනාවක් කරනවා කියලා කියනවා. ඉතින් මේ ප්‍රාර්ථනාව ඉටු වෙන අවස්ථාවක් තියෙනවලු. මේ ගස්වලට අධිපති දෙවියන් කිනෝමියා දෙවියන් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේ දෙවියන් ඇත්තටම කටකතා කියන අයට, බොරු කියන අයට, ඉරිසියා කරන අයට මෙතනට එන්න දෙන්නේ නැල්ලු. ඒකට විද්‍යාත්මක හේතුකුත් තියෙනවා. කපුරු ගහින් එන සුවඳත් එක්ක ඒ අය මෙතනින් යනවා කියලා කතාවකුත් තියෙනවා ජනප්‍රවාදේ. ඉතින් ඔය වගේ දේවල් අදටත් මේ ජපානයේ මිනිස්සු විශ්වාස කරනවා. අන්න ඒක තමයි ඊර්ෂ්‍යාකාරයන්ට එන්න බැරි සිද්ධාස්ථානයේ මේක කියලා මම අර පටන් ගද්දී ඔයාලට කිව්වා. ඔන්න ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ජපානයේ ශිෂෝකා ප්‍රාන්තයේ අතමි වල තියෙන කිනෝමියා ජින්ජ බලන්න තමයි අද මම ආවේ. ඉතින් මේ සිද්ධාස්ථානයේ හා සම්බන්ධ ජනප්‍රවාද ඉතිහාස කතා සියල්ල තාම කෙටියෙන් ඔයාලට මේ විදිහට අරගෙන ආවා. මේ වගේ ලස්සන වීඩියෝ බලන්න දිගටම මාව ෆලෝ කරලා තියාගන්න. එහෙනම් ගිහින් නම් ජය වේවා.